අද මම ඔයාලා එක්ක යන්න හදන්නේ චීනයේ හර්නන් පළාතේ ලුවයන් නගරයේ කිට්ටුව පිහිටලා තියෙන ගම්මානවලින් එකකට. ඉතින් මම දැනට ඇවිදින්න යන්නේ ලුවයන් වලට ළඟ තැන් වලට විතරයි. මොකද එකක් අපි ජීවත් වෙන්නේ ලුවයන් නගරේ සහ ලුවයන් කියන්නේ වර්ග කිලෝමීටර් 15492ක විශාලත්වයක් තියෙන නගරයක්. මුලින්ම ලුවයන් ගැන කිව්වොත් මේ නගරේ ඉතිහාසය අතින් ගොඩාක් පැරණි සහ විශේෂ නගරයක් විදිහට සැලකෙනවා. ලුවයන් නගරේ වසර දහස් ගාණක් පුරා චීන රාජධානියක් වෙලා තිබිලා තියෙනවා. චීන ඉතිහාසයේ රාජවංශ 13ක් මේ අගනුවර විදිහට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ නගරය ලෝකයේ අති පැරණිම නගර වෙන එකක් විදිහට සැලකෙනවා. හරි. දැන් අපි යමු අද අපි යන ගම්මානය ගැන බලන්න. මේ ගම්මානයේ නම චයිනීස් වලින් කිව්වොත් තු ගූදොන්. මෙතන ගූදොන් කියලා කියන්නේ ගුහාව කියන තේරුමට. මේ ගම්මානයේ අවට ගුහා සහිත භූමි ප්‍රදේශ තිබුණා කියලා තමයි විශ්වාස කරන්නේ. සමහර අය කියනවා බෞද්ධ පිළිමත් ඒ ගුහා ඇතුලින් හම්බුණා කියලා. මේ ලුවයන් නගරයේ මනුස්ස වාසය පටන් ගත්තා කියන්නේ ක්‍රිස්තු පූර්ව 2008ත් කලින්. මේ ගම්මානයෙන් පෙන්눔 කරන විශේෂම දෙයක් තමයි චීනයේ කෘෂි සංස්කෘතිය ආරම්භය. උසස්ම විදිහේ කෘෂි සංස්කෘතියක් තිබුණා කියලා තමයි කියන්නේ. ඉතින් ඉස්සර චීනයේ මිනිස්සු කෑම හදන්න, පිටි කොටන්න වගේ දිනදා යාළගේ වැඩ කරන්න පාවිච්චි කරපු උපකරණ ගොඩාක් මෙහි දකින්න පුළුවන්. ඒ වගේම යාළගේ ගොවිතැන් කටයුතු වලටත් පාවිච්චි කරපු උපකරණ මෙහි දකින්න පුළුවන්. තව ඉස්සර කාලේ විදිහට යාළගේ ගෙවල් එහෙම මෙහි හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. 20 වෙනි සියවසේ මේ වගේ ගම්මාන ගොඩක් ජාත්‍යන්තර යුද්ධ සහ චීන සිවිල් යුද්ධ වලින් බලපෑම් විඳලා තියෙනවා. ඉතින් මේ ගම්මානයේ ගොඩක් යුද්ධ උපකරණ සටන් කරන්න මුල් වුණ වීරයින්ගේ ගොඩක් රූප එහෙමත් දැක් ගන්න පුළුවන්. තව පැරණි චීනයට ආවේනික බෙහෙත් වර්ගත් බලා ගන්න පුළුවන්. හරියට නිකන් අපේ සිංහල බෙහෙත් වගේ. ඉතින් මේ ගම්මානය චීනයේ ගොඩාක් පැරණි ජනපදයක් වාසය කරපු තැනක් විදිහට කියන්න පුළුවන්. මම නම් මගේ හොබි එකක් විදිහට මම ආසයි මේ වගේ ඓතිහාසික දේවල් බලන්න යන්න. ඉස්සරහට තව ප්ලෑන් කරනවා ලොකු තැන් වලට යන්න. ඉතින් දැනට නම් මම යන්නේ අපි අවට තියෙන තැන් වලට. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු අපි. බයි.